මාත්‍ය මොකෝ ඇයි මහත්තයා මේ මාස්තුනගේ මහත්තයා කරන්ට් බිල ගෙවලා නැත්තේ? අනේ ඕනේ මේ පොඩක් ගෙවන්න බැරි වුණා. මේ මහත්තයා කවුද මොකටද ආවේ? අපි කපන්න ආවේ. වව් මහත්තයෝ ඒක න ලොකු දෙයක් ඈ. මේ මහත්තයා පේනවද අත උඩ තියෙන ලොකු අත්ත ඈ? අර පත අත්තක් තියෙන්නේ. පේනවද? අර තියෙන ලොකු උස අත්තක්. උඩත්ත ඒකෙන් වඳුරු පයින්නවා මහත්තයෝ හැමතිස්සෙම වයර් එකට එන්න කරදරේ මේ කොයි වෙලේ බැලුවත් වයර් එකට වඳුරු පයින්නවා. ඒ අත්ත කපලා දාන්න මහත්තයෝ අවුලක් නැහැ. ඊට පස්සේ ඔය පොල් ගහ තියෙනවනේ. පොල් ගහන්න නම් අතක්වත් තියන්න එපා. පොල් ගහේ මේ ගෙඩි හැදෙන්නේ නැහැ. අතු කැපුවොත් සම්පූර්ණ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. අනිත් අතු ටික සේරම කපලා දාන්න මහත්තයෝ කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ කිසිම මේ විරුද්ධත්වයක් නැහැ. හැබැයි කපපු ටික එක්කහුව කරගෙන යන්නේ. වත්ත තියලා යන්න එපා. අපිට අස් කරගන්න අමාරුයි ඒක. අතු කපන්න නෙවෙයියෝ යාවේ තමුසේ කරන්ට් එක කපලා යන්න. තමුසේ බිල ගෙවලා නැහැ. කපන්න ආවේ කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන්න ආවේ. මට සිරි නැන්දට පියසිරි කිව්වලු. අඩෝ මේ ගෙදර කරන් කපන්න තෝ කවුද යකෝ අපේ ගෙදර කරන් කපන්න? මහත්තයෝ මේ නිකන් බොරුවට කෑ ගහන්න ලෑස්ති වෙන්න එපා. මහත්තයලා විදුලිය පරිභෝජනය කරා නම් ඒකට මහත්තයලා ගෙවන්න බැඳී ඉන්නවා. ඒක තමයි නීතිය. එහෙම නැතුවත් අපිට සිද්ධ වෙනවා කරන්ට් කපන්න. අඩෝ මේ තෝ මීටරේට අතක්වත් තියන්න ලෑස්ති වෙන්න එපා හරිද? තොට දෙන්නේ සමලේ තෝගේ හොම්බයි කටයි බෙල්ලේ පොටේ දහර පට්ටම් වල සුසුනාවේ බෝල් ජොයින්ට් එක. කොහෙද යකෝ තෝ මගේ මීටරේට අත තියන්න? ඈ? ආම්දුරනේ ආසියත් මාගා. බූරුවත් මාගා. නමේ කොලෙත් මාගා. තුරුම්බු හතරයි. මොකද කියන්නේ? අත වහලා ගහමු. පාර්ට්නර් ක්ලෝස්. යකෝ කොහෙද යකෝ මට හාමුදුරු කෙනෙක් ඉන්නේ. තමුතර හොල්ලම් වෙනවද? නැත්නම් තමුසේ හිතුවද මේ තමුසේ ආවාසික ගෙදරක ලයිට් කපන්න ආව කියලා? පෙද්ද. හරි. ඒ වෙන ෆිල්ම් එක ඩයලොග් එකක්. එහෙනම් තමුසේ තාත්තද ඔය විදුලි වල මන්නේ අයිතිකාරයා? පිළට කරන්ට් එක ගන්න. ඔන්න බිල ගෙවන ඔය ලැජ නැතුව. රෙද්දක් කියවනවා මෙතන. ඔයි මේ නවනින්ගිරා වටකුරු පොල් මීහරකෝ. තෝනි තෝජ යකෝ අපි හිඟන්නෝ කියලා මේ පිළට කරන්ට් එක ගන්න. අපිට මේ ගෙවන්න වෙලාවක් නැති ඉන්න මේ කරන්ට් බිල ගෙවා ගන්න බෑ. තෝ මේ මවුලක් කතා කරන්නේ මෙතන. තොට දෙන්නේ මේ පූසගෙන් හරිද තෝගේ හොම්බ කට ගෙනින්න මේ ඌරල දාගන්න. තෝ දැනගෙන මුට ගත්තන්නේ තොට. හරිද? මේ අස්වාභාවික කොතල හිඹුරු මලකට ලොන්තේ ඔතොට වෙලාවක් නැද්ද ඔච්චර ලයිට් බිල ගෙවා ගන්න. තෝ අට උදේ 8 ඉන හවස 5 වෙනකන් ජොබ් එක කරලා රැට මේ බැට්මෑන් වතරද මේ ඔච්චර වෙලාවක් නැති බිල ගෙවා ගන්න. ඒ කියන්නේ උඹලගේ මේ කවුන්ටර් මහරයට ඇරලා තියෙනවා ඉතින්. අනේ මේ නිකන් ඵලයන් ඔය යන්න තමයි කවුන්ටර් කොයිද ඔය රැට ඇරලා තියෙන්නේ. මොන බාගට කුංකුම සීතල නන්දන ග්ලාස් ක්ලීනර් පොල් කාවයි ඉද්දක උතෝ. තාමත් කවුද යකෝ බිල් ගෙවන්න පෝලිං වලට බඩ ගන්න. ඇයි නැත්තම් තෝ කවුන්ටරේ උස්සන් අපේ ගෙදරට නේද මේ බිල් ගෙවන්නේ? ඕයි ඔන්න ඔය මගුලේ මල දාන්නේ ෆෝන් එකට වාව් සුපර් ඇප් එක දාගන්නවකෝ. හරිද? තමුසේ ඊට පස්සේ පෝලිං වලයි කවුන්ටර් වලයි බඩ ගන්න නැතුව ලැට් එකේ ඉඳන් නෙවෙයි පොල් ගහක කරටි එකේ ඉඳන් උනත්. ලයිට් බිල් විතරක් නෙවෙයි ඔය ඕන මල දාන බිලක් ගෙවන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ෆෝන් වලට රීලෝඩ් දාන්නත් පුළුවන්. අඩෝ සිරාවට මේ අහනවා. හරිද? ඔය ඇප් එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා රෙජිස්ටර් වුණාම 1GB ෆ්‍රී ඩේටා හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි ඩයලොග් මෙගා වාසනාව ඔය ස්ක්‍රැච් කාඩ් තියෙන්නේ. ඒව ගැම්මට හුරලා තෑගි දිනා ගන්නත් පුළුවන් ඔය. මරුනේ ඔයි. මේ ගෑණියේ විජුලතා. මේ මල්ලියට තේකක් හදන්නකෝ වේ. කියන මල්ලි කිය. ඒ විතරක් නෙවෙයි ඔය ඩයලොග් එකේ මෙගා ගේම්ස් තියෙන්නේ. ඕව දිනපතා ප්ලේ කරන උන්ට ෆ්‍රී ඩේටා දෙන පිස්සුවකුත් තියෙනවා. මේ ඒකත් ඔය වව් සුපර් ඇප් එකෙන් කරන්න පුළුවන්. එහෙමද? එහෙම තමයි මොතපත යන ප්‍රාදේශීය ගොළු බෙල්ලෝ ඒ විතරක් නෙවෙයි. ඔය ඇප් එක යාළුවන්ට හඳුන්වා දීලා සුපිරි අවෝඩ්ස් දිනා ගන්නත් පුළුවන්. අවෝඩ්ස් නෙවෙයි රිවෝඩ්ස්. පොඩ්ඩක් දන්නේ නැද්ද? ඒ විතරක් නෙවෙයි. වව් මෝල් එකෙන් ඔන්ලයින් shopping කරන්නත් පුළුවන්. ඒ විතරකුත් නෙවෙයි. ඔය ඩොක් 990 එකෙන් ඔන්ලයින් ඩොක්ටර් බුකින් දාන්නත් පුළුවන් ඔය ඇප් එකෙන්. එක්කත් ඔය නිකන් ඉන්න වෙලාවට වැඩක් නැත්තම් ඔය මොතපතෙන් යන ගහලා ඉන්න වෙලාවට ඔකේ ගේම්ස් තියෙනවා 250කට වඩා ගේම් ඇරීන එකේ. ඒවත් ප්ලේ කරන්න පුළුවන්. අඩෝ ඔයි තමුසේ මාරයිනේ ඔයි. මේ මම දැම්ම මේ වව් සුපර් ඇප් එක දාගන්නවා. හරිද? ඊට පස්සේ මම බිල ගෙවන්නම්. අදට මට පොඩි ෂේප්මන්ට් එකක් දාලා දීපන් ඈ. අදට විතරක් යන්නේ. පොඩි ෂේප්මන්ට් එකක් දාලා දීපන්කෝ. අදට විතරක්. හරි. ෂේප්මන්ට් එකක් දාගමු. හැබැයි දැන් කරන්ට් කපලා නම් ඉවරයි. ඒකනේ මම විස්තරේ කියන අතරේ අපේ කොල්ලා කරන් කපලනේ මේ සර් දැන් මෙහෙම කරන්න. ඔය බිල එක අරන් ගිහිල්ලා මේ රීකනෙක්ෂන් ෆී එකත් එක්ක ෆුල් පේමන්ට් එක ගෙවලා එතන ඉන්නවා මිස් කෙනෙක් මේ සමන්ති කියලා. සමන්ති මිස්ටර් දීලා ඒ මිස් කෙනෙක් අස්සන දාලා ඊට පස්සේ යන්න තුන්වෙනි කවුන්ටරේ ඉන්නවා මේ අපේ කවුද මේ නිලක්ෂි මිස් කියලා අස්සන් කරලා කියන්නේ මේක ඉමර්ජන්සි කියලා. එතනින් අර රුපියලෙන් සයින් එක දාගෙන ඊට පස්සේ බාර දෙන්න පල්ලෙහා එනවා මේ තිලකරත්න කියලා මහත්තයෙක්. ඒ මහත්තයා දුන්නාම මේ දවස් තුනෙන් අපිට එවයි මේ බිල් එක. ඊට පස්සේ අපි ඇවිල්ලා ටක් ගාලා සර් මේ සතියකින් විතර මේ රීකනෙක්ෂන් එක කනෙක්ෂන් එක ගහලා දෙන්න සර්. හොඳයි? ඔතෝගේ අම්මෝට